කොහොමද හැමෝටම ඔන්න අද වීඩියෝ එකෙන් බටාන කරියක් හින්ද වෙලා ගොඩක් රස්සට උයාගන්න විදිහක් තමයි බලන්න යන්නේ. ඉතින් අපි ඉක්මනින්ම යමු මේක හදන විදිය බලන්න. මුලින්ම මේ විදියට තාච්චියක් ලිපේ තියලා ඒක රත් වෙනකොට තෙල් මේසඳි දෙකක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳින් රත් වුණාම සුදු ලුණු බික් 5ක් 6ක් විතර තෙල් එකට දාගමු. බටාන කරියට සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න තරමට හරිම රසයි. සුදු ලුණු ටිකක් පැදීගෙන එනකොට කරපිංචා කුරුඳු පුතු කෑල්ලක් ඒ වගේම කප්පාගත්ත ලුණු මම එකතු කරගන්නවා. ඊළඟට මම මේ ටික ඔක්කොම හොඳින් ටෙම්පරාදු කරගන්නවා. මේ ටික තප්පර 30ක් විතර ටෙම්පරාදු වෙනකොට මම උළුහල් ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම අපි රම්පේ කෑලි දෙකකුත් එකතු කරගමු. දැන් මේ ටික ටෙම්පරාදු කරගෙන අපි ඊළඟට මේකට පහේ එකතු කරගන්න යන්නේ. කහ කුඩු තේ හැඳි කාලා තුන පහ කුඩු මේස හැඳා මිරිස් කුඩු තේ හැඳි දෙක මේ විදිහට එකතු කරගන්නවා. පහේ දාගත්තට පස්සේ ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. මේ විදිහට තෙලෙන් හොඳට මිශ්‍ර කරගමු. අඩු ගින්දරේ විනාඩියක් විතර ටෙම්පරාදු වෙන්න ඇරලා මේ විදිහට කපාගත්ත බටාන ටික අපි එකතු කරගමු. ඊළඟට අපේ තුන පහ මිශ්‍රණය බටාන වල හොඳින් දැවටෙන විදිහට මේ විදිහට කවලම් කරගමු. මේ ටික හොඳින් කවලම් කරගත්තට පස්සේ ඔයාගේ රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ලුණු කුඩු එකතු කරගත්තට පස්සේ මේ විදිහට කවලම් කරගෙන සාමාන්‍ය ගින්දරේ විනාඩි 2ක් විතර තෙලෙන්ම ටෙම්පරාදු වෙන්න දෙන්න ඕන. අපි මේ වෙලේ වතුර කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. මේ විනාඩි 2කට පස්සේ අපි මේ ටික ආයෙමත් පොඩ්ඩක් කවලම් කරලා තවත් විනාඩි 1කමාරක් විතර වහලා මේ විදිහට තෙලෙන් තැම්බෙන්න තියමු. ඔන්න මේ වෙලාවේදී අපි ඔක්කො පොල් කිරි එකතු කරගමු. බටාන ටික වැහෙන ගානටම වගේ පොල් කිරි තිබුණාම හොඳටම ඇති. පොල් කිරි එකතු කරගත්තට පස්සේ අපි හොඳින් මේ ටික කවලම් කරගමු. ඊළඟට ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා අපි මේක හොඳට උයාගමු. හොඳින් කවලම් කරගනිමින් අපි මේක උයා ගන්න ඕන. මේ වෙලාවේදී මම විනාඩියක් විතර මේ විදිහට වහලා උයා ගන්නවා. දැන් මේ විනාඩියකට විතර පස්සේ ඔයාට පේනවා ඇති හරිම ලස්සන පාටට අපේ බටාන එක තියෙනවා. ඉතින් මේ වෙනකොට අපේ බටාන ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ වගේම පොල් කිරි ටික හොඳට හිඳීගෙන යන වෙලාව. තවත් විනාඩියක් විතර මේ විදිහට ඇරලා මම මේ ටික උයා ගන්නවා. ඔන්න දැන් අපේ බටාන කරිය අපි හදලා ඉවරයි. ඔයාට පේනවා ඇති අපේ බටාන කරිය හරිම ලස්සන පාටට තියෙනවා. ලස්සන වගේම තමයි මේක හරිම රසයි. ඉතින් ඊළඟ දවසේ ඔයා බටාන හදනකොට මේ විදිහටත් හදලා බලන්න. ඒ වගේම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා තාතරෙන් මතක් කරනවා. හැමෝටම ස්තුතියි.